Hello guys, welcome back to my YouTube channel. කොහොමද ඔයාලා හැමෝටම? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. මුලින්ම ඔයාලට sorry කියන්න ඕන. මට මතක විදියට අන්තිමට දාපු වීඩියෝ එකක් දාලා දවස් 26ක් වෙනවා. මේ ටිකේ චුට්ටක් බිසි වුණා. ඒ අතර අපි පොඩි ට්‍රිප්ස් ගියා, ලස්සන තැන් ගොඩක් බලන්න ගියා. හැබැයි ඒවා vlogs කරන්න තරම් plan එකක් තිබ්බේ නෑ. ඒ වගේම අනිත් දෙක අපේ නාන්ගේ assignment වගේකට හොඳටම හිර වෙලා හිටියේ. අව හොයන්නවත් නැති තරම් බිසි වෙලා හිටියා. ඔයාලා දන්නවනේ යා නැතුව food challenge කරන්න මට බෑ කියලා. ඉතින් එයත් එක්කම ළඟදිම අලුත් food challenge එකක් අරගෙන එන්නම්. ඒ අතරේ ගොඩක් අය අලුත් වීඩියෝස් නැද්ද? ඒ වීඩියෝස් නැත්තේ food challenge ගේන්න කියලා කමෙන්ට් දාලා තිබුණා. ඒ හැම කමෙන්ට් එකක්ම මම දැක්කා. ඇත්තටම මේ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම like කරන, comment කරන, share කරන දිගටම අපිත් එක්ක ඉන්න හැමෝටම thank you so much. ඔයාලා දැනටමත් දන්නවා ඇති අප්නේල් එකෙන් අපි කොහෙද යන්නේ කියලා. මම අද ඔයාලා වෙක්ක යන්නේ අහුන්ගල්ලේ තියෙන වෙනස්ම විදිහේ පට්ටම ලස්සන වගේම වටිනා කැස්බෑ ෆාම් එකක් බලන්න. ඔයාලා ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක තියෙන්නේ ගාල්ලකොළඹ ප්‍රධාන පාරේ අහුන්ගල්ල පොලිස් ස්ථානයට එහා පැත්තේ පාරේ. ඔයාලට ගාලු පාරේ ඉඳන් බලපු ගමන් පේනවා ලොකුම ලොකු කැස්බෑවෙක් කට ඇරගෙන ඉන්නවා වගේ. ඒක හරියට ලස්සනට හදලා තියෙනවා. අපි මෙතනට යද්දී ගොඩක් ටුවරිස්ට්ලා ඇවිල්ලා හිටියා. මේක දකුණු පළාතේ හරිම ප්‍රසිද්ධ කැස්බෑ සුරකම් මධ්‍යස්ථානයක්. මේකේ නම තමයි අහුන්ගල සී ටර්ටල් රිසර්ච් සෙන්ටර්. මේකේ කැස්බෑව විතරක් නෙමෙයි මෝර ජාති ගොඩක් ඉන්නවා. ඒ වගේම ලෝකේ විෂම මාළුවක් ඉන්නවා. ඉවර වෙනකම් බැලුවොත් ඔයාට යාවත් බලා ගන්න පුළුවන්. අපිට මේකේ ටිකට් එක එක්කෙනෙක්ට රුපියල් 500ක් වුණා. ඇත්තටම රුපියල් 500 නම් පාඩු නෑ. අපි ඇතුළට යද්දී එයාලගේම ගයිඩ් කෙනෙක් අපට දෙනවා. මම ඉතින් ඔයාලට පෙන්නන්න වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් එහෙනම් ඔයාලත් බලන්නකෝ. මේර අපි කැස්බෑගුන්ගේ කටින් ඇවිල්ලා මේ බඩ ඇතුලේ මිල් ඇතුලත් ඉන්නේ. ඉතින් මෙයා ඇවිල්ලා ඇත්ත කැස්බෑගු දෙන මේ කැස්බා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ මූදු මාළු මූදු වතුර. ඉතින් අපි කැස්බෑ පෙන්නනවා වගේම මූදු මාළු පෙන්නනවා. ඉතින් මේ මෝරුන්ට කැම දාන්නේ දැල්ලෝ මේ හාල් මැස්සෝ යාළුවා මෙයාලට ආහාර දෙන්නේ. ඉතින් මෙයාලා මාස 4ක් 5ක් යන නැවතම මුදලලා මේ ගොඩම පිසින් net වලට තුවාලච්ච මෝරු බිලීකකු ඒ වගේ. ඉතින් මා අවුරුද්දක් විතර යනවා මේ කට්ටියට මාස 9යි මාස 12යි වගේ වයසේ මෝරු ඉන්නේ. ඉතින් මෙයාලා මීටර ගණන ලොකු වෙනවා. දැන් ඒ වගේ තින්නේ කුෂන් දිස්තාපිස්. මෙයාලා මිස් හිමින් තමයි ගමන් කරන්නේ. ඔය ඉන්නේ කුෂන් දිස්තාපිස්. පෙන්දා දියසේ වල පාසි වර්ග ගන්න මේ මෝරු දෙන්නේ තියෙන්නේ. ඒකල් මාළු. කොමුදු මාළු මුගොතු දෙන මේ ඉන්නේ පණ පිටින් ඉන්න බෙල්ලෙක් ගන්න. අග්ගෙදී ඔයද? එයා මේ මාළුවෙක් නේද? ඔව් මාළු. මාළුවෙක් කියන්නේ ඒ මුදේ ඉන්න සත්තු වර්ගයක් තමයි. මේ බෙල්ල ඉන්නේ නැහැ. මේක ඉන්න පොකිරිසෝ මේ පොකිරිසෝ ඇවිල්ලා ස්වාර්ගේ ගණන්ම જાති තමයි. ඉතින් මෙයාලා ඇවිල්ලා කිලෝ එකේ ගන්න එනවා. අර කිලෝ එකේ ගන්න එනවා මෙයාලා ඔය මුදේ ඉන්න වර්ගයක් තමයි පැටව ලොකු කරලා මුද දාන. ඒ වගේම ඉන්න මුදු ආන් දෙකෝ ඉන්නේ. ඊ මුල්ලෙක් කිත්තිත් එක. නේනා. මේකේ තියෙන මුදු ආන් දෙක ලොකු එකේ. අර කකුල වගේ ඇඟේ යන්නේ කකුල මේ ආදගේ ඇඟේ යන්නේ කකුලේ මුදු කකුල. ඒ අලුවට අලුවයි. මේ ඉරිදි මාළු වල සීබ්‍රා ෆිෂ්. ඉන්නේ අපි කස්දාරුන්ගේ පිටිපස්සේ තමයි ෆාම් එක දෙන්නේ. මෙයා ආවිල්ලා ටර්ටල් මව් කෙනෙක්. මේ මව් හදලා දෙන්නේ පිටත ගන්න. ඉතින් සත්‍යාව දැන් ගොඩක් මූඩේට පිටර දාන්න නෙමෙයි මේම. ඉතින් ඔය හැචරි වල මේ පිටර ඉන්නේ මෙච්චර තමයි කස්දාව. දැන් එයාලා දැන් මූඩේ ඇවිල්ලා පිටර දැම්මට පිටර දාලා ආ නැවත මූඩේ යනවා. ඒ විදිහ තමයි. මට කියන්න බැරිනානේ මේ ඉන්නේ අපිට හම්බෙච්ච ගයිඩ්ස්. ඒ මාමගේ නම තමයි කුමාර. ඉතින් මේ මාමා අපිට හැමදේම කියලා දුන්නා.
ලෝකේ කැස්බ වර්ග 7ක් ඉන්නවා. 4 ලංකාවේ ඉන්න පස් වර්ගයයි. ඩිරෙක්ට් කින්ඩර් කොස්බි ප්‍රෝග්‍රෑම් ලෙවල්. මෙයාලා අර මූඩීට පිටර දාන්නේ නැහැ. ගොඩට ඇවිල්ලා තමයි වල්ලාරලා තමයි පිටර දාන්නේ. ඉතින් අපි ඒව චව කරන් වෙලා ඉතින් මෙතන හැක් කරනවා තියෙන්නේ 40යි 47යි ඔය 30 දිනේ 51යි පිටර තමයි තියෙන්නේ. ඉතින් අඩියක් විතර ජමරලා තියෙන්නේ. ඉතින් දින 45ක් 50 කියන ගමන් රට හැච්චිලා යනවා. මේ දෙන්නේ පිටර. ඉතින් අතර දෙන්නේ මේක අර පිටරේ කිප්පම් බෝලේ වගේ පොඩි නන කුකුලගේ පිටරේ වගේ හයියන්නේ. ඉතින් බොම හිමීට ඕනේ අල්ලන්න. මේ කෙමිකල් එක දාලා දෙන්න නරක වෙනවා. අපි මේ පොප්පින් ගෑස් පෑවෙන්නේ. මෙයාගේ ඩිසයින් එක පිටේ අර හතයිද. මේ මම කිව්වා වගේ ලෝකයේ මුහුදු කැස්බාවන් විශේෂ 7ක් ඉන්නවා. ඒ අතරින් විශේෂ 5ක් තමයි ශ්‍රී ලංකාව මුහුදු තීරයට එන්නේ. මේ ඉන්නේ ඔලිව් රිඩ්ලි ටර්ටල්. මෙයාද කියනවා පොටු කැස්බෑව කියලා. මෙයා මුහුදු කැස්බෑවන් අතරින් කුඩාම විශේෂයක්. මේ ඉන්නේ ග්‍රීන් සී ටර්ටල්. මෙයාට ගල් කැස්බෑව කියලා කියනවා. මෙයා වැඩිපුරම මුහුදේ තනකොළ ආහාරයට ගන්න නිසා ශාකභක්ෂක ස්වභාවයක් තියෙනවා. මේ ඉන්නේ හොක්ස්බිල් ටර්ටල්. පොතු කැස්බෑව කියලාත් කියනවා. උකුස්සෙක්ගේ හොටයක් වගේ තියුණු මුඛයක් සහ ලස්සන රටා සහිත පොත්තක් තියෙන එක මෙයාගේ විශේෂත්වයක්. මේ ඉන්නේ ලොන්ග්-හෙඩ් ටර්ටල්. එයාට ඔලුගෙඩි කැස්බෑව කියලාත් කියනවා. ලොකු සහ ශක්තිමත් හිසක් තියෙන නිසා ඒ නම ලැබිලා තියෙනවා. අන්තිම එක්කෙනා ලෙදර්බැක් ටර්ටල්. එයාට කියනවා දර කැස්බෑව කියලා. මෙයා තමයි ලෝකේ විශාලතම මුහුදු කැස්බෑ විශේෂ වන්නේ. කිලෝග්‍රෑම් 250ත් 700ත් අතර බරක් තියෙන පුළුවන්. ඇත්තේ මුහුදට දාන්නේ. මේ ග්‍රීන් ටර්ටල් කියන්නේ. මෙයා නම් මුහුදට දානවා අපි. අවදි දාසින් එකපාරටම දාන්න ගියලා අර තුවාලේ වෙච්ච කට්ටිය අර ගමන් කරනකොට පෑන් පෙත්තට ගිය කෙනෙක් දැල්ලට ආරෙන්න දැනක් කරලා ඉතින් එයාලා මුහුදට දානවා. ඉතින් මේ ඔලිය රෙද්දි බටුපස්ටය මෙයා ඉතින් පස්සේ මෙයා දැනකට ඉතින් මේ දෙන්නම දාන්නේ මුහුදට ආපාටිකේ. ඉතින් මෙයාලට ආහාර දෙන්නේ මාන්නම. මුන් දවසවල බාර දුන්නා බෑ. ඉතින් මේකත් හොස්පිටල් පොතුගස් මේ පොතුගස් වෙලා තනිකර මෙයාගේ ස්වරූපයනේ ඔක්කොම ඊගල්ගේ ස්වරූපෙද. මෙයාගේ මොඩල් එකට තමයි අර කැස්බෑ වගේ අපි කඩලා. ඉතින් ඉස්සර කාලේ අර එක එක මොහොතර අදාලා තින්නේ මෙයා දැන් කොණ්ඩකටු 50 සංග්ලාස් වල ට්‍රේන් කොන්ටේට දාන පෑන් තනාවක් මේ මෙයා දැකින් මෙයාලා ඒක දෙන්නා. ඉතින් මෙයාලා දින පොතුගස්. ඉතින් අපි මෙයාලා තවන අර තුවාලේලා ඩැමේජ් වෙලා ගියාම අර මේ මුදු අකුර දුන්න. මෙයාට ග්‍රීන් ටර්ටල් දෙන්නේ. ඉතින් මෙයාගේ මේ තුවාලේලා දෙන්නේ. අපි මෙයාලා ඉතින් භාගයට හොඳ කරලා දාන්න. අපි දෙහෙත් එච්චලා හොඳටම හොඳ කරලා තමයි සනීප කරලා තමයි යවන්නේ. ඉතින් සතෙන් නැත්තද ඉතින්. මෙයා කියන්නේ සතා මෙයා තමයි අර ඉන්නේ පොතේ. ඔය විදිහට තමයි දේවල් එන්නේ. ගොඩකින් පොලිතින් ප්ලාස්ට් ඔය හාල් ගල් මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඉතින් කියන අපි ගාව දැන් න්යාලා යෝලු හතපය තොඩ ගන්නවා. දැන් මේ යාලා දැන් වතුරේ ඉන්නේ පොත් ඉන්නවනේ. මඩේ වතුරේ න්යාලාට ගන්න. යාලා අපි ලොන්දා. मैं वो मसाला नहीं ना ग्रीन करता सीसा किसी पार पाए ना अभी साथ मगर करे वतरो गहना हम यार ना माते से आजा මේකෙන් අපි හොස්පිටල් එක තමයි මේ දෙන් තුවාල එක්ක එක්කෙනෙක් ගෙනගෙන න්යාලා යනවා. ඉතින් මෙතන තුවාල කට්ටිය ඉන්නකොට. ඉතින් අන්තිම ගානේ ඉතින් න්යාලාගේ ඇඟේ දැනෙනවර දෙල්ල જાතිය. ඒ දෙල්ල જાතිය ගානවල ඉතින් දේත් කළා හොඳ කරලා මේ දෙල්ලා. අඩන්න. ඉතින් මෙතන ඉන්නේ එක එක වයසට තමයි අවුරුදු 18යි 20යි සිටලා වලට. අපේ ඉතින් ලොකු වචීතිය අපි දෙත් කළා හොඳ කරලා නේද
නාලාට මේ වගේ කරදර තමයි වෙන්නේ මේ ප්ලාස්ටික් සම්මුන්නේ මේ දෙස්සෙන් යනවා. ගියාම ඉතින් ඕවත් අවශ්‍යතේ ගන්න නැස්නුනට. මෙන්න ડોක්ටර්. මොන බාරදා අම්බයි ඉතින්පතම අරන්නකොට. යාලා දැන් යාලාගේ හතරම දෙන්නේ නේදර පිනනවා. එක අතක් ගියා තමයි නුඹේ ඉන්න බෑ. එයාලා එන්නවා ගන්න. මෙයාලාට දෙන්නේ කොහොම කරත් අපි ඈතට ගිහලා ගන්න කරන්නේ. ගියාලා තියාගන්න අනිත් කට්ටිය කරනවා. ඉතින් ආහාර දෙනකොට මේක තමයි ආහාර දාන්නේ මාළු දෙන්නේ දාන්නට තවකල් දාලා. ඇටන්ට තුන් පාරක්. මේ දැන් ආපාදගත කරනකොට වතුර ගන්න අඩු කරලා දෙල්ල පාස් කරලා කන්න පුළුවන් ගන්නවා කියලා. ඉතින් දෙයක් තියෙනවා විලින්ද අතුතර. යාලට මාස 5-6යි වයි. දෙච්චනක ඉතිපස්සේ දලකට නෙන්ද. අපි මේක ඇතුළට ආවේ ලොකුම ලොකු කැස්බෑවේ කටක් ඇතුළට. අපි දැන් යමු ලොකුම ලොකු මෝරේගේ කටක් ඇතුළට. නෑ කටක් ඇතුළට නෙමෙයි ගොඩක් ඇතුළට. එන්නකෝ අපිත් එක්ක යන්න. මෙතන තමයි හොඳම අය ඉන්නේ. මිනිකන මෝරු, ලෝකයේ විශ්ව මාළුවා, අහිංසකම මාළුවා ඔක්කොම මේක ඉන්නවා. ඒ වගේම අපිට මේ කියලා දෙන මාමා නම් හරිම හොඳයි. හැමදේම පැහැදිලි කරලා දුන්නා. මෙතන ඉඳලා අතනම දෙන්නේ ඒකම දැක්කේ මේ තව මොහොතක් එක්කනේ බැරි මොහොත. දැන් මෙයාලා ඉන්නේ ගල්පේ නාස් වෙලා ආරෙන්නේ. මේ ඉන්නේ අර කැස්බර් යතේ ඉන්නේ. ඔය බ්ලැක් ටිප් එකසා. ඉතින් මේ ලෙමන් ෂා. දැන් මේ මෝරු වර්ගේ නපුරු. එකම ටැංක තමයි තිකලා තියෙන්නේ ඔය වැලි මෝරු. මෙයාලා වැඩි පීනන්නේ කරන්නේ මේ මෝරු ජාති. එන්න. ඒක පාවු. අප බෙසියන බැලුම් වගේ දෙන්නෙක් දෙන්නේ. ඔයිනේ වැලි මෝරු. අර ඊ මෝරු ආන. විසාරේ මෙයාර බැලුම් වගේ දෙන්නෙක් කරා දැන් කටුත් එක්කමනේ තිබුණාම මේ පාලුණක් කිව්වේ කටු දෙන්නේ. ඒක කොහොමද කරන්නේ නැවසා. ඒක තියෙනවා. අය මෝරු ආන දැක්කයි. ඔයි මේ තව කාලෙක කියලා ඒ වගේ. දැන් මෙයා නම් අපේ ආරාම කාටද? මම මේ ළඟදී වීඩියෝ එකක් දැක්කා. ඒකේ කියනවා බැක් මොරල් ඊල්. එයා නම් හරිම විසයි. මෙයා කෑවොත් අනිවාර්යෙන් විනාඩි 15ක් ඇතුළත අංශ භාගය හැදෙනවා නැත්නම් මැරෙනවා කියලා. News kane wala parao. ඔය සීග්‍රා පිසිරි මාළු. මේ නිතරම ආවේ. මේ මාළුව මොදින්න වර්ගය ඉතින් මේ ඉන්නේ සිවියා කියන්නේ මේ මාළුව. සිවියා. මෙයාලා කනනේ. කනවා නේද? මෙයාලා ඒනට වැඩි පේන්නේ නැහැ. ඈතම උදේ ඉන්නේ හොරා. ඉතින් අපේ තාත්තේ නේද? මේ පසංගිල්ල ඉන්නේ ස්ටාපිස් නේ. ඔය අනිදිවා ඒ චින්න වගේ දියසල පාස් වලට තැඳලා. ඔසමුදු මානවා. අල්ලන්න මේ අඩු බාපුවා. අද පුංචි පොඩක් Nyerah nih ke nama minat lah, nanti papua ini kalau gua ini dengan iman itu dah dengan tak pada dekat dengan ada. Tapi ini sekarang ada bukan dia diri dia, ada dia. ඉතින් ඊට පස්සේ අපි තව ටිකක් ඇවිදලා ලස්සන ෆොටෝ ටිකක් ගත්තා. ඇත්තට මෙතන ෆොටෝස් ගන්න ගොඩක් ලස්සන ස්පොට් තියෙනවා. ඔයාලා මෙහා આવත් අනිවාර්යෙන් මේ ළඟ තියෙන රෙස්ටුරන්ට් එකකට ගිහලා බලන්න. ඇත්තටම මෙතන ඉස්කෝලේ යන ළමයිට වගේම යාළුවොත් එක්ක හරි පවුලේ එක්ක හරි නිදහසේ දවසක් ගත කරන්න හරිම ලස්සන ප්ලේස් එකක්. අවස්ථාවක් ලැබුණොත් ඔයාලත් අනිවාර්යෙන් ඇවිත් බලන්න.
ඉතින් මේ තමයි අද ට්‍රැවලින් vlog එක. මේ වගේ vlogs ඔයාලට කොහොමද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ අඩපාඩු තියෙනවා නම් මේවත් කියන්න. ඔයාලගේ කමෙන්ට් තමයි මට තවත් හොඳ වීඩියෝස් අරගෙන එන්න ලොකු මොටිවේෂන් එකක් දෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. ඔයාලා මට දෙන ආදරයට ඇත්තටම ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් සත්‍යයකට අඩුම ගානේ එක වීඩියෝ එකක්වත් අරගෙන එන්න මම උත්සාහ කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න. ඊළඟ වගේකින් අනිවාර්යෙන් ආයෙත් හම්බෙමු.